චිත්‍ර සහභාගී වෙන්නේ. මම ඔයාලට මේක ගැන කලින් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා. මොකද මම ඔයාලට ඒක දැනුවත් කරන්න ඕන නිසා. එතකොට මම නර්ස් කෙනෙක් ශ්‍රී ලංකා රෝගී සභාවේ ලියාපදිංචි වෙච්ච මම මෙහි කාඩියොතොරැසික් ICU හෘද රෝගියෙකුගේ ICU එකේ තමයි වැඩ කරන්නේ. මම ඕපන් යුනිවර්සිටි එකේ මේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. එතකොට ඒකෙදි මගේ අන්තිම අවුරුද්ද රිසර්ච් එක විදිහට තමයි මම මේක කරන්නේ. ඒකෙදි මම කරන්නේ පේෂන්ට් කෙනෙක්ගේ ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඉන්න පේෂන්ට් කෙනෙක්ගේ අපි එයාගේ කොහොමද ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඇන්ජියෝග්‍රෑම් එක අතරතුර සහ ඇන්ජියෝග්‍රෑම් එකට පස්සේ එයාගේ අත්දැකීම් තමයි මම හොයලා බලන්නේ. ඇන්ජියෝග්‍රෑම් කරලා තියෙන්නේ. කලින් කරලා තියෙනවා. කොළඹ බ්ලොක් දෙකක් තියෙනවා කියලා තමයි මම සෙන්ට් එක දාන්න ඇති. ස්ටෙන්ට් එක PCI එක. හරියට. ඒත් මගේ මේ රිසර්ච් එකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මම මේකෙදි මම උත්සාහ කරන්නේ දැන් මම කාඩියොතොරැසික් ICU එකක වැඩ කරන්නේ. එතකොට මගේ ICU එකට එන්නේ බයිපාස් එක කරාට පස්සේ වෙන්නේ. එතකොට ගොඩක් අය මට කියන්නේ බයිපාස් එකට වෙනකන් හිටියේ ඒගොල්ලෝ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න බය නිසා ඒක ගැන නැති නිසා අර එහෙම දේවල් තමයි මට අහන්න ලැබෙන්නේ. එතකොට මම මේක කරන එකේ කාරණාවක් තමයි මේ ඇන්ජියෝග්‍රෑම් එක කරලා PC ස්ටෙන්ට් එකක් දාලා එයාට පහසුවෙන් මේ දේ ඉවර කරගන්න පුළුවන් බයිපාස් එකක වගේ ලොකු දෙයකට යන්නට. එතකොට ඒක හා සම්බන්ධව රෝගීන් දැනුවත් කරන එක හරි කාරණා. සමහරවිට මම සෙන්ට් එක ගන්න මේ බයිපාස් කරන්න අවශ්‍යයක් තියෙනවා. කාලයකට ඕනේ නැති දෙයක්. ඔව්. ඒකට කලින් දැන් ඔයා ඇන්ජියෝග්‍රෑම් එකක් කරලා දෙනවානේ. ඒකට අපි සාමාන්‍යයෙන් ස්ටෙන්ට් එකකට කාල සීමාවක් කියනවා. මේ කාල සීමාව වෙනකන් ඔයා හරියට බෙහෙත් ටික බිව්වොත් මේක මේන්ටේන් කරගෙන ඔයාලට පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඒක බලනවා දැන් බෙහෙත් ටික බිව්ගෙන යනවා. මම මේ ආවේ සෙන්ට් එක ගන්න. සෙන්ට් එක දැම්මොත් අපිට අවුලක් නේද පස්සේ අවුල 30ක් කරලා දෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ටෙන්ට් එකක් අවුරුදු 5ක් කියලා. දැන් මම මේක ගැන තමයි ඔයාගෙන් අහන්න ලෑස්ති වෙන්නේ. මට මේක ඔයන් මේක අතරතුරේදී මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේක ගැන. එතකොට ඔයා පොයින්ට් පස්සේ කක්කයිද අපිට? ඒක දැන් කියන්නේ මම අවුරුදු 5න් පස්සේ ඔව් 4 හරි 5 හරි ඒ අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ටෙන්ට් එකක් අවුරුදු 5කට තමයි අපි ගැරන්ටි කරන්නේ. ඒක ඔයා හරියට බෙහෙත් ටික දීවොත් හරියට කරන්න ඕන දේවල් ටික කරොත් අවුරුදු 10ක් ගන්නවා. ස්ටෙන්ට් එක. ඒ කියන්නේ හොඳට මේන්ටේන් කරගෙන තියෙනවා ඒක. ඒක අතරතුර ප්‍රශ්නයක් වුණොත් එයාට ඒකත් එක්ක ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. හරි ස්ටෙන්ට් එකේ ප්‍රශ්න આવොත් තමයි අපිට බයිපාස් එකකට යනවා වගේ තීරණයක් ගන්න වෙන්නේ. ඒක සර් තමයි බලලා ඩිසයිඩ් කරන්නේ කොහොමද කරන්නේ කියලා. ඒකට ඔයා මේ රිසර්ච් එකට සම්බන්ධ වෙන එක ගැන හා සම්බන්ධයෙන් ඔයා මේකට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්නේ. ඔයාට මේකේදී ඕනම වෙලාවක ඔයාට මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් ඔයාට පුළුවන් මම මේකට කැමති නැහැ කියලා මේකෙන් අයින් වෙන්න ඕනම අවස්ථාවක. එතකොට ඔයාගෙන් මම මේ ගන්න විස්තර කිසිම දෙයක් මම වෙන කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. ඒ වගේ රහස්‍යභාවය රකින්නවා. සහ ඔයාට මේක ගැන මොනවා හරි විස්තරයක් මගෙන් දැනගන්න තියෙනවා. ඔයාට ඕනෙන් නැහැට ඒක මගෙන් අහන්න පුළුවන්. මම චුට්ටක් ඔයාගේ නම කියන්න ඔයා කැමති නම් මම ඔයාගේ නම චුට්ටක් කියන්න පුළුවන්. මහේන්ද්‍ර. මම දැන් ඔයාගෙන් ඔපරේෂන් එක ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඔයාගෙන් මට දැනගන්න තියෙන දේවල් ටික තමයි මම ඔයාගෙන් දැන් අහන්නේ. එතකොට ඔයා ස්ටෙන්ට් එක දාලා ආවට පස්සේ මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මොකද ස්ටෙන්ට් එක දාන අතරතුරේ ඔයාට මොනවද දැනුනේ? සහ ඊට පස්සේ ඔයාට මොනවද දැනෙන්නේ කියන මට දැනගන්න අවශ්‍යයි. ඒ ගානට මට අතිය වගේ අතිය නාගින්න බෑ. කලින්. පඩි දෙක අති දානවා. බස් එකට සමහරවිට බෑ අති දානවා. අපි දාන එක දෙනුත් තියෙනවා. දැනුත් තියෙනවා. ඒක වෙනම මේ බ්ලොක් එකක් තියෙනවා කියලා මම ඒක ලෑස්ති වෙලා මේ ආවේ. එතකොට දැන් ඔයා කලින් ඇන්ජියෝග්‍රෑම් එක කළේ කොහෙද මෙහෙද? මෙහෙ කළා. එතකොට ඔයාගේ වයස කීයද? 61යි. 61. එතකොට ඔයා ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? කී වසරේ? මම ඉස්කෝලේ සාමාන්‍ය ගියේ ඉතින් ගියේ කොහොමද ගියේ තොන්දර මම කොළඹ තොන්දර විද්‍යාලයේ මේ ළඟ පාතද ගෙවල් ඔයා? ගෙවල් නම් මරදා. එතකොට මේකට කලින් දැන් ඔයා ඇන්ජියෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. ඔව්. දවුරු දෙකක් වෙනවා 2024 පස්වෙනි මාසේ දෙවෙනිද මොකද? එතකොට මේකට දැන් ඔයා මේක එතකොට එහෙම සැලසුම් කරපු එකක් නේ. يعني ඔයාලට කිව්වනේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ මම යන්න ඩයබටික් ක්ලිනික් තමයි මාව ડોක්ටර් මේ
ඔතොපිටිකල් එකට යව මම ට්‍රාන්ස්ෆර් කරනකොට මම කපුර දෙනවා මාති වැඩි ඩොක්ටර් ගන්න මේ ඔතොපිටිකල් එකට ගිහලා පෙන්නන්න කියලා දුන්නා. කලින් ඇන්ජියෝග්‍රෑම් එක කළාට පස්සේ වාට මොකද්ද කිව්වේ? මොකද මට යවුවා මගේ කොහොමද අතිය මගේ මට තාමස නෑ දැන් බලමු කියලා ළඟදී තමයි මට බස් එක දුවන ගනවා මට බෑ හරි මානසික බස් එකේ වාඩි වෙලා අපේ අතිය මාර්ගයට බස් එකට ඇවිදගෙන යනකොට නෑ බස් දුවනවා බස් වල දුවනවා ටික දුවනන්න බෑ ඊට බස් වාඩි වෙලා ඉන්නවා බෑ අඳුම ගන්න තප්පර දෙකක් හරි අතිය හොඳට පහල්සි කියලා මගේ ගේ තියෙන උඩ යන්න ඕනේ මේක දෙයක් පෙරපුරම මට මේ තමයි මේ සෙන්ටේ ගන්න විසි නෑ සෙන්ටේ ගන්න ආවා හරිද අපි අර කතා කර හිටියේ මේක ඔයාලට එතකොට ඇන්ජියෝග්‍රෑම් එක මුලින්ම කරන්න ඕනේ කියලා කොහොමද ඩිසයිඩ් කරේ? ඒගොල්ලෝ මේක මම පුදුම වල බෙල්ට් එක දුන්නානේ මට බෙල්ට් එක දුවන බෙල්ට් එක දුවනකොට එක්සර්සයිස් ECG ඒක කරන්න කිව්වේ අයියෝට? ඉතින් මම කිව්වා මේ එකෝ බැලුවා මම හાર્ට් අටැක් එකක් වගේ ආවද කලින්? අර අතිය තමයි තියෙන්නේ. මහන්සිය තමයි තිබුණේ. හා. මෙතන ආයින අපිට ආයින වගේ එකක් තිබුණා. අපේ ආයින වගේ තිබුණා. මෙතන ස්මෝල්ටර් එක විදිහට පටන් ගත්තා. ඒතර තමයි අපි ඒ කොයි කාලෙද? දැන් අවුරුදු දෙක තුනට උඩ. තුනකට විතර කලින්. ඊට ඉතින් තමයි මම ඩයබටික් කිලිනික් මම ඩයබටික් කිලිනික් පොත තමයි තියෙන්නේ. මේක කිලිනික් එක මම ළඟ නෑ. මට බෙහෙත් දෙන්නේ ඩයබටික් මේ ડોක්ටර්ස්ලා රිපෝට්ස් එකේ තියෙන මේ බෙහෙත් ගන්න. ඒක රේන් බෙහෙත් දෙන නම් එන්දම කිව්වේ දැන් මට දැන් අවුරුදු එකක් චෙක් කරන්න කියලා මේ ඕඩර් කරන්නේ. මේ ඕඩර් කරපුවම එකක බැලුවා ටෙස්ට් කරනවා ඇක්සස් කරා ECG එකත් ඔක්කොම බලවල් කරන එක බෙල්ට් එකට දුවනවා. මේක දුවනකොට 1 2 3 දුවුවා. අතරට එර අයියේ ස්පීඩ් කරාන්නේ ඒක බෑ දුවන්න අදුවා. පොසිටිව්. मैं बोला डॉक्टर इतना लेगा ना डॉक्टर हमने बोला डॉक्टर में एंजियोग्राम डालवाना एंजियोग्राम डाल वेल बदास දෙදසිසි හතරනේ ඇන්ජියෝග්‍රෑම් එක කළේ. ඒකත් මෙහෙමද කළේ? मैं तो ස්ටේජ් 3 තුන්වෙනි එකේ තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. 24. ඒකෙන් පස්සේ ඇන්ජියෝග්‍රෑම් එක කරලා एंजियोग्राम कर मेरा दवास ඒකේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් වාට මොකද කිව්වේ? एंजियोग्राम फिर ब्लॉक दिया किया सेंडल कमिटी किया हुआ सेंटर का माता लगे डॉक्टर साहब पर भी आप लोग ने कि अबे हम लोग तो जाक दोबारा में कौन तेरा होगा एक गिर गया ස්ටෙන්ට් එක. सेंटर का एकदम मैं और दिन पास था मतलब ऐला क्लिनिक लेवल ब्लड हुआ तो या तो मैं तो पालन भी देती थी तो पूरा इंड की लूँगा एक दवा से आप लोगों को और दवा से अंडा होने मेरा वार्ड के लिए देना मेरे रेस्ट करती है ना फिर देने के लिए हुआ एक दिन तो मामा ऊपर से गीला तो वाले बिल्डिंग में ना बिल्डिंग में गीला लगा तो बोला बुकिंग है हिन्ना दंड आप गන්න වයස ගාට ඉතර ගන්න කොට තාර තාම වයස ගන්න පොඩක් ඉන්න කියලා ඔඩ කල් දැම්මා ඊපස්සේ නෝ ජෝසප් මම බස් එක යනකොට මේ මට කෝල් කරා මේ කල්පිටින් කතා කරන්නේ මට මේ ඉන්ටර්ග්‍රෑම් එක ගන්න තියෙනවානේ ඔය ඉන්න මේ අපේ පිළිකර මුණ ගන්න මම පොතයි ඔබ කරන් දුන්නා මම ඇතුළේ යන්න දුන්නේ ඒගොල්ලෝ දින දාලා යවුවා අවස 3 ඒතර ඒ දුන්න දිනේ ජනවාරි මාසේ මුලදී මාස 7ක් ඉඳලා මේ වෙනවා ජනවාරි උතරමකට කතා කරලා අගෝස්තු එන්න කියලා. ඒක දින දාලා දුන්නා පොඩේ ඇති ෆයිල් එක ඊයේ තමයි ඔය ඇඩ්මිට් ඉංග්‍රීසි ඇඩ්මිට් කරන අතර බලවල 10 එතකොට මුලින්ම දැන් ඔයාට ඇන්ජියෝග්‍රෑම් එකක් ඕනේ කියලා කිව්වනේ. ඔව් එතකොට ඒක කියනකොට ඔයාට මොකද හිතුනේ? මට මේ වගේ අත්දැකීම් තමයි දැනගන්න ඕනේ. ඔයා ඒක ගැන දැනවත් වෙලා හිටියා. ડોક્ટર සිල්වාගේ ડોક્ટર ගොඩක් අපි බලමු. ඒක මම හිතන්නේ හරි මොනද? ඇන්ජියෝග්‍රෑම් එක වල කරන්න කියනකොට ඔයා දන්නවද ඇන්ජියෝග්‍රෑම් කියන්නේ? බ්ලොක් බලන්න ගන්නවා. ඒක දන්නවා. යාළු දෙන්න තුනේ හවුවා.
යාළුවෙක් කිව්වා මේ ගයියේ ගාන මම බ්ලොක් කරගෙන ඉඳලා බලලා පෙන්නන්න පෙන්නයි කියලා. කොටගෙන ඔයාලට මාර්ක කරනවා කියලා කියනවා. ඒකේ වෙනවා යාළුවන්ගෙන් තමයි දැනුවත්. දැනගන්න. ඒක ඔයාට එයා ගාලා තියෙනවා එයා සෙන්ඩා අවුරුදු 5 6ක් අතර යනවා දැන් සෙට් වෙලා. හිටියා. ඒ යාළුවෝ තව තියෙනවා. ඒකට මාතෘකට කරන්නේ. එතකොට දැන් අර ඒක ඔයාලා ඇන්ජියෝග්‍රෑම් ඔයාට ඇන්ජියෝග්‍රෑම් එක ඕනේ කියනකොට ඔයා දන්නවද ඇන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා? දන්නේ. ඊට පස්සේ තමයි යාළුවෝ විස්තර කරනවා මම එතකොට දැන් ඔයාට මේවා කරේ මුලින්ම ඇන්ජියෝග්‍රෑම් එක එහෙම කරන්න ආවට පස්සේ ඔයාලා කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? කියන්නේ ඔයාට කොහොමද ඒක මතකද ඔයාලා කොහොමද එක්ස්ප්ලেইন කරේ කියලා? ඇන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කරන්නේ කොහොමද? අපි එක්ස්ප්ලেইন කරන්නේ මේකයි මේ කියන බයිය ගාන බලන දෙක අතර දෙක කියලා නැස්කින් කියනවා. මම බාහිර ලැබෙන්න විස්තර කියන්නේ මේක කරන්නේ මේකයි. කවුද කිව්වේ නර්ස් ඩොක්ටර්? නැස්කින් කියනවා මම ලැබෙන්න කරා කියලා බයින්න බලනවා. ඒකේ මම අපි බාහිර ගියාද ડોක්ටර් සොකරට ඒක මම මේකේ මම ඒකට මේ විශ්ලේ බයිය ගාන අපි බ්ලොක් එකක් කරනවා. ડોක්ටර් දෙනවා තමයි එතකොට ඔයාට දැන් ඔපරේෂන් එකට කලින් ඔයාට බයක් ඇන්ජියෝග්‍රෑම් එකට කලින් බයක් වගේ ස්ටෙන්ටින් එකට කලින් දැන් ඔයාට බයක් වගේ හරි මම බයක් කියලා නෑ ඇන්ජියෝග්‍රෑම් එක කියන්නේ මේ බ්ලොක් එක හදන්නේකනේ මම ඕපන් කරනවා ඉතින් දෙන්නා බේතු කියලා මට පොඩ්ඩක් හොඳයි කියලා තේරෙනවා ඒක ඇන්ජියෝග්‍රෑම් එක මේ සන්ඩේ රාම් කියලා කරනවා ඒක බයක් එහෙම දැන් ආවෙන ඒක වගේ අවුල් යටයි දැන් යාළු කියලා තියෙනවා එතකොට මෙහි හොස්පිටල් ස්ටාෆ් එකෙන් කොහොමද ඔයාලා හම්බෙන්නේ? හරියයි. මම ඇන්ජියෝග්‍රෑම් ගන්න කොට හරි අනගාටු කට්නේ ආදෙන් කතා කරනවා කාරණා. දැස්ලාතිලාරිය. කලින් ඉති කට්ටිය දැන් නෑ. මුල් කට්ටිය හොඳයි. ඊයේ අවුරුදු දෙකකට විතර කලින් යන්නේ. හරි හොඳයි. ඉතින් දෙන්නේ කිව්වේ අපි හොඳයි. කතා කරනවා හරි කෑ ගන්න නෑ. එන්නු කෑ ගන්න නරකයි නේ. ගන්න. කෑ ගන්න. ආදෙන් කතා කරලා විද්‍යාත්මක කරනවා. එතකොට මේ ඔයාට දැන් ඇන්ජියෝග්‍රෑම් එක කළාම කලින් මේ ඇන්ජියෝග්‍රෑම් එක කරද්දී කරනකොට මම අහන්නේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ගියාට පස්සේ ඔයාට මේ කොහොමද කියන්නේ කැත් ලැබ් එකේ ඉන්න කලේ ඔයාට අර ඉතින් තැනට එක්කන් ගියාට පස්සේ ඒක ඇතුලේ කොහොමද ඒක ඇතුලේ පරිසරය කොහොමද ඔයාට පරිසරය තුන අවුලක් ડોක්ටර් දෙන්නෙක් කිව්වා ඔයාට නිකන් දැනුනේ මොනවද බය හිතුවා බය ඇතුලට ගියාට පස්සේ බයද කියලා මම මොකද මිහල් කියලා කරපුවා කියන වාට ලොකු අයිඩියා එකක් නැද්ද ඒකට කොහොමද වෙන්නේ කියන එක දැනගෙන මට අර බී එකනේ මේ හොරපෙකෙන් යවුවා අධ්‍යාපනය ගිහලා ඉංග්‍රීසියෙන් දානවා ඒක දෙවිවට කියලා ගස්සන ඉංග්‍රීසියෙන් ගන්න ඉදිරියට ගන්න ඒක අපි අර ගානකම පොඩි ඉංග්‍රීසි කටින් යනවා කියනවා අර ඒක නම් වැඩ කරනවා කිසි තේරෙන්නේ නැහැ දැනුණා එච්චර ඔයාට දැන් ඒ ඇන්ජියෝග්‍රෑම් එක කරනකොට කොහොමද සර් කතා කරාද එතන කී ડોක්ටර්ස්ලා කතා කරාද ඔයාට සිහි නැති කරාද කොහොමද කරේ පොරගම පොරල නඩිස්සකට පොරම තාක්ෂික දාලා මාව එළියට ගෙනවා එළියට අතරතුර මට කතා කරා ડોක්ටර් කතා කරා එතකොට මොකද කිව්වේ ඔයගොල්ලෝ මොකද කිව්වනම් බයන්ඩ පස්සේ සමහර බය වෙනවා සමහර බය ඔයාට මතක මොනවද කියන්නේ ඔයාට මතක දේවල් එක කරනකොට ඔයාට මතක දේවල් දැන් එක කරද්දී පොඩි මතක් වෙනවා මට එක සැරම ඒක තමයි වෙන්සඩම් ආයි හොස්පිටල් එකේ වෙන්සඩම් කොට මේ ඔන්න දාන අතරක් සම්පූර්ණ වෙක විතර හැපදියා ඔන්න දාන ගොඩ ඇනුනොත් දාන්නේ පවර් කරන්නේ රෙදි මට උස්ම කඩ වෙන්න මට අකුල් නැතිලා නැත්නම් ડોක්ටර් කිව්වා මට මේ උස්ම මට සම තියෙනවා ડોක්ටර් මේ මාන් එක උග මේක විතර හරලා මේ පොට්ට කාලේ මම කරන්නේ නෑ නෑ මේ යන්න මේ අර සීලති කරමු කියලා පුදුලිය අතකට මෙහෙදී මොනවද ඔයාලට ප්‍රශ්නයක් උනේ නෑ එතකොට නැවත ටීවී බලන්න බලන ටීවී පෙන්නුත් වෙන්නේ ඒ කියන්නේ ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට සිහි නැති කරේ නෑ සීල කොයිද ඇන්ජියෝග්‍රෑම් එකට ගියාට පස්සේ මම ගිහින් ගිහින් ගිහලා පුදියාස්ත මෙතන පොඩක් දැනුණා දානවා එච්චර ඒ කරන අතරේ ડોක්ටර්ත් එක්ක කතා කරා ඒක විතර කතා කරා පොඩක් බයෙන් දෙපායි ඉන්න තට්ටු කරා
ඊට පස්සේ ඔයා දැන් ඒක කරලා ඉවර වුණානේ. ඉවර වෙලා ඔයා ආවනේ මෙහෙට මේ බෝඩ් එකටම නෑ එන්නේ නැති. ඊට පස්සේ ඔයාට මේ කොහොමද නිකන් ඇඟට පොඩි පස්සුවක් දැනෙනවා. පස්සෙන් තිබුණා ගමන සති දෙකක් න වර්ෂණ හිටියා. අතට එම බරදක් ගියේ නෑ. ඒක අර ගියා. සමහරවිට මම බඩගාට කරන වැඩම කරා. කරා නේද? අවුල. මේකත් ඒ සුබිය. මට යාළුවෙක් මාසයක් විතර වර්ෂණ වල මම ඉන්නේ කොහොමද? එන්ජියෝග්‍රෑම් එක කරලා. මේක මේ ස්ටෙන්ට් ස්ටේ දාලා මාසයක් වර්ෂණ වල ඉදි බර දෙන්න එපා. ඉතින් කියලා කිව්වා. බාරවල මොනවද කියලා අපේ ජොබ් එකේ බර ජොබ් තමයි කරන්නේ. ජොබ් එක විදිහට මොකක්ද කරන්නේ? මම මේ පේපර් ඩිලීට් කරනවා. ස්පොටින් ටයිම්ස් එකේ පේපර් ඩිලීට් කරනවා. ඔකට ඔයාට දැන් ඒකෙන් පස්සේ ඔයාට මොනවද ඒකට ඇඩ්වයිසස් මොනවාරි උපදෙස් දුන්නද බෙහෙත් ගැන හරි කොහොමද කරන්න ඕනේ අර දැන් ඔයාගේ බර උස්සන්න මම වේට් රිව් ලයිබ්‍රරි කිල්ලකින් මම වේට් ලියනකොට මම ආවා ડોක්ටර් මේ මට මේකෙන් වේට් ඔය ලියලා තියෙනවා වාට මේ ලියලා තියෙනවා මට පාම්සි අම්බේ මේ ඒක බොන ක්‍රමෙ ලකී දෙයි පාම්සි කිය ආමසි මාසෙන් සීල තියෙන සමාජෙ ඉන්සුලින් ගන්න ඉන්සියුලින් විදිනවා. ඔව්. මොන ගන්න. ඔයා විද ගන්න. මම ගන්න ෆ්ලයිට් එක කියලා අතට විද ගන්න. අවුලක් බෙල්වල කොම් ගන්න බීගෙන ආවා මේ මට තිබුණේ. අති පොඩක් තිබුණා ඊයේ පොඩ මම මේ සද්දල් පොඩි පස්සේ ගන්න ඕනේ ඉතින් මේ අතුළු පස්සේ ආවම දුවන්නේ ගියා. ඒක හිතියනවා. අපි දැන් ස්වර්ගයේ ඒක තමයි. හති. උදාහරණයක් තප්පර දෙකකට ඉන්නවා. එතකොට ඒකෙන් පස්සේ ඔයාට කොහොමද කියන්නේ මෙහෙම වාටුවට ආවට පස්සේ ඔයාට මේ කොහොමද විශ්ලා ගේම් හම්බ කියන්නේ ඔයාට ඒක හම්බ දේවල් එක උත්තර දුන්නාද ඒගොල්ලෝත් එක්ක සහමුලින් කටයුතු කරාද මම පාඩු මම පායිලට් දුන්නා මම ඒක ආඩියෝ දෙක කොලියම ගෙනාව කොලියම ගෙනාවේ නෑ මම පයින් ආවේ ඇවිල්ලා ගෙනාවා කොලියකින් තරම ප්‍රශ්න දුන්නේ නැහැ ඒකවල වාඩි එකෙන් පස්සේ මොනවාරි ප්‍රශ්න තිබ්බද? වාඩි වකුගඩු අමාරු වර එහෙම තියෙන කෙනෙක්ද? නෑ මට වකුගඩු අමාරු නෑ. ඒ කියන්නේ එන්ජිනියරින් පස්සේ වාඩි මොනවාරි ප්‍රශ්න තිබුණා. ඉදිරියට වැඩි දන්න අපර. මොන බීච් වලට. ඔව්. ඔයාට කොහොමද දෙගෙන ඒ එන්ජිනියරින් කරපු එක ගැන ඔයාට දැනෙන දේ මොකද එක්ක දුර හොඳයිද නරකයිද? ඔව් මට දැන් මම බ්ලොක් එකක් දැන් අපි අනමන කන්න පටන් ගන්න. මේක කරපු නිසා මම කන්න බොහොම අඩුවෙන් තෙල් දෙම කන්නේ. දුන්නු කන්නේ වගේ දේවල් පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් උදේට මම පොඩ්ඩක් හයි හේදෙනවා. නඩු විසක් වෙයිනවා. ඒක කරන්න කියලා වට කිව්වද? ඒක කියනවා. මම මේ දෙක කරා. මේ පොඩක් පිළිගන්න ඔච්චරක් කියනවා rescue muslim pura in block pira ila ya kalau sudur kala sports kala hari dia block ke kali dia dua so ada sendegan awasumnya juga dua istri itu mau itu kalau sudur kala masa apa atau makan terus mau itu kaya karena terus pada ada diet ke natu diet tu biasa mana udah nangis ඒක නැවතුනට පස්සේ ආයෙ අර අමාරු ගතිය ආවා. කියන්නේ මාරි එන්ජිනියරින් එක කරපුවා හොඳයි. ඒකම දැනගත්තානේ නේ. හොඳ දැනගත්තා බෑ අවල් තියනවා කියලා. ඒකට අපි පර්සන් වෙනවානේ. පරිස්සමෙන් දේවල් කරගන්න. පස්සේ ඔයාට මොකක් හරි කියන එන්ජිනියරින් එක කරාට පස්සේ කරන්න කලින්ට වැඩි ඔයා වෙනස් කරපු දේවල් තියෙනවා. ඔයාගේ එදිනෙදා කරපු දේවල්. ඔයාගේ එදිනෙදා කරපු දේවල් දැන් ඔයා ජොබ් එක විදිහට කළේ පේපර් ඩිලිවර් කරන එක. ඔව්. ඒක එතකොට ගෙදර කරපු දේවල් එහෙම එන්ජිනියරින් එක කලින් කරපු දේවල් පස්සේ. स्पोर्ट्स करा जिम करा तलबास करा इसको रीडा पड़ा है मैं पढ़ा नहीं वाला मुझे ट्रेनिंग ना बना रही आती दान नहीं तो नहीं लगा मुझे लगा तो मैं आती की जिम එකේදී එන හති එනකොට එහෙම අමාරුවක් නෑ තිබ්බා तमाम हमारा उसन बड़ा ना उसन अभी बड़ी बड़ा उसन नहीं ये बड़ा लोग कुछ तो दान में गला जमीन होता और उतना कर ඒක තමයි ये ब्लॉक के दिन का तो नहीं නෑ කියන්නේ ඔයා මේ බ්ලොග් එක ගැන දැනගත්ත එන්ජිනියරින් එකට ආවට පස්සේ ඔව් එතකොට ඊට කලින් ඔයා ජිම් ගියා ඔව් ඊට පස්සේ ජිම් නැවතුණා මම බෝලා ආ वाला भी से
එන්ජින් බ්ලොක් එක තියෙන දෙනක පස්සේ ඔක්කොම නවත්තලා අර බේට් ටික පොන්නේ අර අධ්‍යයන දීවා ඒක පොඩ්ඩක් පොඩි පොඩි දේවල් වගේ වැඩ ටික කරගත්තා. මගේ වැඩ සාමාන්‍ය විදිහට මම ජොබ් එක යනවා අර ස්පෝර්ට්ස් පොඩක් දාන්න එතකොට මේ ඇල්කොහොල් ගන්නවා. අර සිගරට් වගේ මොකද නෑ. කලින් අරගෙන කලින් රටේ ඉඳපොත් මම බිව්වා අර බිව්වා රට හිටිය කාලේ රට හිටිය කාලේ රටේ අවුරුදු ගානක් අවුරුදු 22 රට කොහෙද හිටියේ? මම හිටියේ සෞදි අවුරුදු 60 හිටියේ 18ක් ඒ කාලේ. එතකොට මේ මොනවා හරි කියන්නේ ඒ කාලේ මොනවද කියලා තිබිලා නැහැ. දැන් ඩයබටික් කොලෙස්ටරෝල් ඒව මොනවද? ඩයබටික් තිබුණා. කොලෙස්ටරෝල් තිබුණා. ආ. ඒක මට ඒක දුන්නා බිය. මට රෝජී මට බිය දුන්නා. தம்பி வாப்பா போயிட்டு ஆப்போசிட் இப்போ ஒரு அரை ஹவர் போகணும் 5 மணிக்குள்ள அப்படி ஒரு ஹவர் போகணும் ஒரு நாள் ஆகும் දැන් මම දැන් මේක කරන්නේ අපිට ඉස්සරහට එන පේෂන්ට්ලට මේක ගැන දැනුවත් කරන්න. කෙරෙන්ජියෝග්‍රෑම් කරලා බයයි. එහෙම කට්ටිය හම්බ වෙනවා. මම කිව්දෙන කියලා කියනවා බය වෙන්න එපා. හරි හොඳයි මට දැන් දැනගන්නත් ඕනේ ඔයාලට කිව්ව අර මේකට ඇන්ජියෝග්‍රෑම් කරන්න ඉන්න ලෙඩුන්ට ඔයාලා මොනවද කියන්නේ? දැනුනේ කවුද බය මොකද අර පස්සේ කලින් කරපු කෙනා මගේ බය වෙන්න එපා. හොඳයි. අවුලක් නෑ නාරෙන් ගන්න යනවා. අවුල බෑ කියලා කියන බෑ නේද? ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා මට දැන් දැනගන්න. ඒ කියන්නේ කරන්න ඉන්න හැටි. ඔයාලට මම කිව්වා මේ බය වෙන දෙයක් නෑ. හරි හොඳයි. මේක දැනගන්න ඕනේ කරන්න බ්ලොක් දිනන්නේ අසුන මේ කරන්නේ කියලා මම කිව්වා. බය මොකද බය මට මම කරලා ඉන්නේ නෝරා හදලා සැකරේ. දාත් සෙන්ටර් දාලා අවුලක් නැති මම අවුලක් නෑ. හොඳයි කියලා මගේ ඒක හොඳයි කිව්වා අපි අදට කියනවා. අර මගේ යාළුවෙක් කිව්වා මේ දැන් අවුල් කාක් කරනවා නේද අවුල්දාකට මම ඒක කල්පනා කරනවා ඔන්ලයින් අපි කලින් අර කරලා තියෙනවා. අර මගේ යාළුවා රබි කියලා කෙනා අවුල් කාක් කරනකොට දෙසෙන්ඩර් දාලා. ඒකට මුස්ලා අවුලක් නෑ. ඒකට එහෙම යන කෙනෙක්ට ඔයා දෙන උපදෙස් මොනවද? මෙහෙම කරන්න කියලා. කියන්නේ හිතන දේ කාටද දැන් ඔයා කරන් ඉන්න කෙනෙක්ට යාළුවෙක් මගේ යාළුවා කාට හොඳම කියන බය දෙකක් කරගන්න බෑ ඉස්සරහට වැඩි අපිට හොඳ දේවල් කරන්නේ නැත්නම් නරක දේවල් කරන්නේ නැහැ.